එනිවේ හායි කියලා හැමෝම සහදරෙන් පිළිගන්න ඔබගේ තාත වයිඩී චැනල් එකට ගො කාලෙකින් මං මේ කතා කරන්න යන්නේ. එනිවේ මේ මං පොඩි අද රිවියව් එකක් ගන්න බැලුවේ මේ මොකක්ද වටසප් එක පොඩි ජාලි ගරුප් එකක් ගැන අවිය මේ කලාව රෝමියෝ ස්නයිපර් සිනසුරු මියුලු ආසන් පරිවාසි ගෙරගත් එක තමයි වන්න බලන්න යන්නේ. පරිවාසි යකෝ අර මොකක් හරි වැරද්දක් කළා හොඳ 18 අඩු පොඩි උන් හැම දාලා ඉන්න තැන නේද? anyway මේකේ ඉන්න නම් ටික බලමු අපි. මට සේව් උන් ටිකක් ඉන්නවා මම කායේ කට්ටිය සේ පොඩ සේව් ඊට පස්සේ මේක ඇඩ්මින්ලා ටික ගියාට පස්සේ උන් ටික සාමාන්‍ය වැදගත් කියවන්න පුළුවන් නමක් දාන එක කියන්නේ ඉඳුවා කියලා ඉවරලා නිකන් ඉඳිබුවා වගේ සීන් එකක් බට් අපි යන් clue scale w නිකන් කලව වගේ නෙවෙයි පැන්ඩා කලවද pnd කලව වගේ ඉන්න මින චේරෝ ඉන්නවා අර කට්ටිය එතකොට තව වේතුලට ගියොත් කෙද්ද මේ මට උඩු ගෑස් එක රතු පාටයි ගියාම්කෝ වැම්පයර් කෙනෙක්ද කොහෙද යාත්නේ මිනිස්සු බය කරන කාලකන්නියෙක් ඉන්නවා මේකේදී මේ තව ඉන්න මේකෙද්ද මේ රවුලක්වත් තියෙනවද පොඩි පකෙක් ඉන්නවා නේදන්දලා 60 නම්බරකින් ඉන්නේ මේ රට නම්බරකින් ඉන්නේ ඕල්ඩ් ලොකු සීසර් කියලා දාලා තියෙන්නේ නිකන් අර ලෙස්බියන් බඩුවක්ද කොහෙද සීසර් සීසර් කරන්න යවන්න ලෙස්බියන් කෙල්ලෙක් එක්ක රැවුලකුත් නැහැ හැබැයි හිතන්න පුළුවන් මේ පොණ්ඩයක් දැම්ම මම ගානට කෙල්ලෙක් කියලා ඕල්ඩ් ලොකු සීසර් මූ කටට මලකුත් ගහගෙන ඉන්නවනේ මරු මූ ඔන්ලයින් හැබැයි ඈ තව අපි බලමු කට්ටිය ඉන්නේ කොහොමද කියලා කවුද ඉන්නේ කියලා යටින් ඉඳලා බලාගෙන සීමයියා ආව දාගෙන ඉන්න කවුද පොයි එකේ නේම් එක ඔයට කින් ලොකු විදු කරගි වයිඩි channel එක කරන ගා නෑ නේ මෙන්න ෂෙහා මූ සාමාන්‍යයෙන් කියවන්න පුළුවන් නමක් දාන්න අර කොරියන් නකුරු ටික තමයි මට කියව ගන්න බැරි XD අය මොකද it's DSW මූ චුට්ටක් බලන්න ඕනේ නම්බර් එකක් තියෙනවා DSW සාබුවා let's see the person අම්මට උඩු මේ පොඩි එකෙක් නේ මූණම් මචං 2006 හරි 7 හරි මේ බලහන් උඹේ උන්ට තඩි තම් දෙකකුත් තියෙනවා මූ කැරි බතලෙද්ද කොහෙද බලහන් කුක්කු එකකුත් තියෙනවා මේ ෆොටෝ එකේ මේ කැරි ලෑල් ඉන්නේ මේ වදලේ මාරු වෙල තව බලමු තව ඉන්නේ කලව කවි මන් දන්නේ කලව කියන්නේ මොකද්ද කියලා I am Shiva Maria ඕනමී උන්ගේ ඉංග්‍රීසි බලහන්කෝ I am Shiva Maria අම්මට මු දාගෙන ඉන්න පරවියෙක්ගේ ෆොටෝ එකක් ගාගෙන පීස් කියලා වෙන්නන්න දාගෙන ඉන්න කපුරු ටිකක් ඉන්න ඩෙත් ඉන්න ෆොටෝ එකක් මාරේ ඉන්න ෆොටෝ එක දාන්න මුගේ මරු ඩයල් එක I am Shiva Maria no love DJ ඉතින් මු DJ වලට ආදරේ ඕන me I am Shiva Maria මූණක් දෙමළ කැරියෙද්ද anyway අපි තව ගිහලා බලමු චුට්ටක් Shiva Maria මරු නම් මුන් දාගෙන ඉන්නේ සබ්බම් පහය ගමනියන් සියල්ල හැරදා ඇති කියලා මහාන වෙන්න යන්න ඕන එකක් මේ ඇදලා මොකද කරන්නේ කියලා තාම අර්ථමානිය හදපන් අතීතයට හිග්ගය වෙන්න අම්මට උඩු මොන මොටිවේෂන් හරි වේසයි මේක මොටිවේෂන් අප්පච්චිලත් ඉන්න මේ ජාලය ඇතුලේ අයියෝ ෆෙක් ඔස්කා මම මාළුවේද අර මාළු ටැංකිය වලත් ඉන්න ඔස්කා මාළු ගාලි වල ෆෙක් ඔස්කා නඩු කියලා දාලා ඉන්නේ ඕ නිකන් කාවිලිය ගෑවිච්ච ගෝරිල් එකයි වලහංකෝ ඔය කොණ්ඩේ වලනකො පිටි උඩු වෙට්ටක් නේ කට් එකක්ද ගහලා ඉන්නේ ඇයි බම් මේ හැම ඌ පිටි අල්ලගෙනද කොහෙද ඉන්නේ බලන්න අයද ස්ටිකර් එකක් දාලා චුන්ඩ view කරගෙනද කොහෙද ඉන්නේ චූ කරන්න ගිහිල්ලා වැරදිලා ගහපු ෆොටෝ එකක්ද කොහෙද මාරු ලෑල් එක මාස්ක් එකක් දාගෙන ඉන්නේ මුට රැවුල නෑ මේ පේන්නද රැවුලක් නෑ රැවුල නැති එකෙක් ඉන්නේ ඉතාව ගිහිල්ලා බලමු තව මෙම්බර්ස්ලා නම් ගොඩක් ඉන්නවා මේක ඇතුලේ
කලව මැකෝ දන්න කලව කාඩ් කියලා උදාන්නේ මොකෙද්ද කියලා දන්න උගේ ඩීපී එක කැපිලා තියෙනවා මොකද්ද මේ දාලා තියෙන ඩීපී එක මුග්ගේ අතයකෝ මාළු ලෑල්ලක් වගේ කෑරිවට කපලත් එක දාදී ගත නිකන් මාළු ලෑල්ලක් මේ ප්‍රාථමික මෝඩ දීගෙද්ද කොහෙද කෙල්ල බූටක් තියරවල ඒ දුකටද කොහෙද මේවත් කරයිලා ඉන්නේ පුදුම කෑරියෝ ඉන්නේ හරිම මෝල් පිංගුත් එක ඉන්නව නේද ගැහෙන හදවත්ට වඩා රත් වෙන එක මොකද්ද දාලා ගැහෙන හදවත්ට වඩා රත් වෙන එන්ජිම විශ්වාස කරපන් කවදාවත් වරදින්නේ නම් නෑ ජීවිතේට මට අවුඩු මොටිවේෂන් නා මොටිවේෂන් නේ මොටිවේෂන් එන්න මේසකම දෙන්න ගැහෙන හදවත්ට වඩා රත් වෙන එන්ජිම විශ්වාස කරපන් කවදාවත් වරදින්නේ නම් නෑ ජීවිතේට කෑරි වල මේවා තමයි ඉතින් අර රියල්ම මොටිවේෂන් I guess මචං රියල්ම ෆකින් මොටිවේෂන්ස් කියලා කියන මේ වලට තමයි මුන් ළඟ තියෙන මොටිවේෂන්ස් තරිඳු දිනුෂ්ක මූ වැඩගත් විදියට ඉන්න කොල්ලේ මූත් වැඩගත් විදියට ඉන්න බලන කොණ්ඩේ කට්ටක් ගන්න පාතාල කාරෙක් වගේ ලොකු රොක්ස් මොකද්ද මේ පැටි කියලා දාලා ඉන්නේ පැටි යා ලොකු රොක්ස් පැටියා පැටි මුට තාන්න නේද මම අනුන්ගේ රීවියක් දාන්නේ මොකද old status king views කලාව මොකද old king ලොකු rocks බබා king කොහෙද දන්නේ king status views only මේ අර status views කියලා පොඩි අමුතු ගොන් සංස්කෘතියක් මු 2017 ඉපදිලා තියෙන දවස තමයි මේ 2017 කියලා කියන්නේ මේක නිකන් අර මරලා දැන්නේ මක් වගේනේ 2010 දින 2020 තමන්ගේ ෆොටෝ එකක් දාගන්න බැරි හැත්තන ඉන්නේ ගොන් කබ්බු යම් බලන්න තව චුට්ටක් බලන්න මොකෙද්ද මේ කියන මම දන්නේ ඌ මොකද්ද කියලා සැරයටියෙන් ඔබ යන්න තොර සංසාරය අපි එකට යමු කවුද මේ ඊයා පාංගඩයක් වගේ මුගේ හැටි බලනවා මුන්දම මේ වදන් අහන්නේ උන් කියලා කියන්නේ මුගේ හැටි බලනවා මේ ඉරකුත් ගහලා ඉන්නේ නේ මේවලක්වත් මේ පිරිමියෙක් කියලා කියන්න උනන් කරුද කියනවා මේ අතට ඉන්නේ ඔය ජාලි කියලා කියන්නේ ගොඩක් කියලා ඕඩ ඔය ඇත්ත ජීවිතය අවධානයක් දෙන්නදී අවධාන ගණිකාව පිරිච්ච තරම් මේ ඔන්ලයින් අවධාන ගණිකාව පොඩ්ඩක් මරු නම් තියෙන මන්න තියෙන තව වදනක් අපි හොයාගෙන ගියා මොටිවේෂන් හිතට රිදෙන්න මිනිස්සු ගොඩක් දේවල් අතහරිනවා ඒක හැටියක් කුපිරි පට්ට වදන් මේවා බූට් කියලා කියන්නේ ඔරිජිනල් බූට් අද මුංග දාන්න TikTok එකට පට්ටම වදන්නේ මේවා ඉතින් රියලිස්ටික් රියලිසම් මචං මොකෙද්ද මේ let's see work hard සුකුමාල ටොපර් තරුවා ටොපර් තරුවා මම තරු දෙකකුත් දාගෙන සුකුමාල නුවරද කොහෙද නුවර නම් ඉන්නේ කොහොමත්ම ඕඩේ එහෙම ඩයල් එකක් වෙන්නට ඕනේ සුකුමාලට work hard මු ක්වෙට් වල වැඩ කරන ඩයල් එකක්ද කොහෙද work hard කියලා කියන්නේ work hard කරා නම් ඉතින් මේක ඇතුළට ලහුම ඉන්නේ නෑනේ මෝඩ 70 තා බලමු කුළු මුණ සිංහද දාලා මුරුගසිහි මොඩ්ස් අම්මට මගේ මුණ බලහන්කෝ මොකද්ද මේ කවිය කුක්කු බෝලේ කවිස්ක කුක්කු බෝලේ ගණීෂ කුක්කු බෝලේ ගයිය කුක්කු බෝලේ ගීතුලි කුක්කු බෝලේ සමිදු කුක්කු බෝලේ තරුණ කුක්කු බෝලේ තරුෂ කුක්කු බෝලේ විජය කුක්කු බෝලේ තිරු කුක්කු බෝලේ දිල්ව කුක්කු බෝලේ විශාල කුක්කු බෝලේ දනන්ජය කුක්කු බෝලේ කුක්කු බෝලේ මේ කැරිම කුක්කු බෝලේ යන්නේ මුත් මුන්ගේ about එක people who feel your value stack close G කියලා දාගෙන ගිපිලි කුක්කු බෝලේ G තමයි එන්නේ මුගේ මේ වගේ උන්ගේ ස්ටේටස් එක වල ඉන්නයි කියලා කියන්නේ ඉතින් උඹලා G තමයි දවසක එයාටම කියාගන්න ඉදාට ඒ විදිහට ඩොට්
චමින්ද කුක්කු බෝලේ උද්බූටක් කාලෝකේ කැරගුණේ රවුමට උනාට සිටිය මැන්දේ කැරීම ෆිලෝසොෆර්ස්ලා ඉන්නේ ඌ දාලා තියෙන තැනනිවස් දීපි එක මොල් වෙන්ඩෙට්ටා ඉන්නේ මොකද්ද මේ රෝස මල අතින් අතට ගියාට අරලිය මල හැමදාම ඒක තනද ඔව් කනත්තේ මැරලා කියන්න නෑ මියක් උනා තිනු කුක්කු වල තමන් එක්කම තරගයක් තියාගෙන වැඩ කරන්න මට සිරේ ගැම්මටම වදන්නේ දිනු කුක්කු බෝලේ කියනවා ලයිටරයක් පාරිසම් කරගන්න බැරි උඹටයි මටයි මල ලවුද කියලා එන්නත් දාන්නේ මරු ලෑල් එක ගෙස් කරලා කියන්න පුළුවන් කොච්චර මෝඩ හැත්තද ඉන්නේ කියලා අපි තව ගිහලා බලමු උඩට යනකොට අපිට තව ගොඩාක් කට්ටිය ඉන්නවා මේ ගැස් රියැක්ට් කරන්න අපි ටක් ගාලා යම් මෝඩේ ටික විතරක් අල්ලලා අර මේ ටික ගියානේ මූවත් බැලුවා කලා ලූක මොකද්ද දන්නේ උත්තර රවුම් පාට බලේ දීකද රිෂියා කෙල්ලගේ ෆොටෝ එකද කොහෙද ඒක දාන්න බෑ මූ ප්ලේ කරලා දාන්න සාමාන්‍ය මිනිස්සෙක් වෙනවද කලා මේ කෙල්ලෙක්ද කොහෙද අවිෂ්ක උඹෙක්ද දන්නේ උ මැරේක් වගේ ඉන්නේ මම මරණ පාරගෙන තෙල්ලේ ඉමෝ ඕල් මේ මොකෙද්ද මේ මූණන් තඩි වලක් තියෙද්දි කොහෙද මලිය කියලා දාගෙන ඉන්නේ මේ මූන් තමයි අර Facebook එකේ ඉන්නේ අර ගෑනුන්ගේ ඉන්බොක්ස් යන්නේ මල්ලියා ඉරිවරලා ගිහිල්ලා good morning මැනික good morning සුදු සහර අවයව වල ෆොටෝ දාගෙන වෙන මේ කාලකන්නියා මේ DJ වෙන අසාන සහර වනතරය හි ඔන්ලයින් නේ හිටියේ අපි තව ගිහිල්ලා බලමු වෑන් එකට එකක් දාලා RD family මොකද්ද සිම්පල් කැපිටල් මාර්ග වල ගහලා දෙනවා දාර්ශනික කැරිලා ඉන්නේ මේ ග්‍රීස් ඕ නිරුවතින් පැමිණි සුදුවතින් යන්න ෆුෆ් වදන්න කූජි සෝ බේබි ඇයි මේ අගට අය හයන්නත් දාන්නේ හැම එකම ඩීපී එක බොඳ යාලින් කැම්මේ කවුලද ශෂින් බබා අර අගට අල්හයන්නත් දාන සීන් එක මට තාම පැහැදිලි නෑ අයියේ. උට මහ ප්‍රාණ බෑන්නද දාගන්න ඕනේ බබා වගේ එකක්. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්නකො ඒක ගැන. ක්‍රිකට් කියලා කියන්නේ ආගම. ක්‍රිකට් අලුත් එකක්. මම මේක අදහන පැතිමතෙක් මිත්‍රයා. කවුද කියන්නේ? කලවදඟයා. මර ඉන්දියන් අර මේ තෝසේ කඩේක ගහලා තිබ්බ මෙන්න මේ ෆොන්ට් එකෙන් ඈ. අර අම්රිතා හඳුන් කූරුද කොහෙද? වදුත් කලාව. ඔය කලාව කියන එක ඉන්න සාමාන්‍ය ටිකක් මෝඩයෝ ඉන්නව අඩුයි බට් මේ වගේ මෝඩයෙක් මම දැක්කම. කොහොම හරි එහෙම වුණාට මෝඩයෙක් තමයි. කරන්න දෙයක් නැහැ මෝඩයා කියලා කියන්නත් එක සමහරව ඉන්න ගොන් 70 මෝඩ 70 සී මොකද්ද මේ ෂුවර් එකට මුණ ෆ්‍රී ෆයර් ගන්න කිව්වේ ආරි මං කිව්වේ මොකද්ද එල්බෝ පෙන්චි මේක නිකන් බ්ලෝ ජොබ් එකක් යන්නේ නම මේ මොකද්ද රයිට් ෆුෆ් කැරිම වදන් කියන ලැල්සින් ශ්‍රී ලංකා විශ්මියන් 4යි එක රත්සරයි FFS SLBO පෙන්චි LK 5K 10K 10K එකක් නෑ වගේ ඈ රිඩ් එකවන් මේ කොල්ලගේ කවුන්ට් එකද කොහෙද I will show you the art of FF දන්නේ නැහැ death ආන්‍ය SL blowjob panty මටත් බැරි දන්න blowjob එකක් කියලා ගන්න. මොකක්ද ඒ නම තිබ්බේ? සරණි සත්සරණි. කැරි නම් දින මිනිස්සු ඉන්නවා අස්සර නමක් තියාගෙන කැත වැඩ කරනවානේ. කෙල්ලෝගේ නමෙන් කවදාවත් විශ්වාස කරන්න එපා. ඕකේ? මති නිකත් කෙල්ල ඉන්න මට මොකුත් කියන්න බෑ. මොකද්ද මේ? හෙනහුරු. ඉක්ස්මී හෙනහුරු. ඔන්න මචං අපිට හෙනහුරාව හම්බුණා. ඔබලට ඔය හෙනහුරු එහෙම ලබලා තියෙනවනම් මෙන්න මචං ඉන්නේ හෙනහුරා මෙන්න මේ නම්බර එකට කියලා මෙසේජ් එකක් දාලා මූ තමයි මචං හෙනහුරා කියලා කියන්නේ. හරිද? මූ නිසා තමයි කෙල වෙනවා ගුල් ටික හැම එකම කෙල යන්නේ. ඕලෙවල් මේකේ ගොඩක් යමු ෆේල් වෙන්නත් හේතුව හෙනහුරු කියන එක තමයි. ඔය හෙනහුරු එකේ ඉන්නේ හෙනහුරා වෙන්නේ ඒක. මේ දෙකින් විතර කරියමන් නමක් දාගන්න බෑ. අර උප්පන්න සාතිකයක් කියලා එක නමක් තියෙනවා දාගෙන ඉන්න නම වෙන එක. හැමදේම අස්තිර වී ලෝකේ. ඔය විතර.
මෙන්න මේ සෑට නිසා මදාන එකෙක් ඉන්නවා. මම කෙද්ද කියලා දන්නා ගිහලා බලමු. මගේ ටීවී එක පේන්නේ නැහැ. අහසේ ෆොටෝ එකක් දෙකම මේ මස්තිරන ලෝකේ වා විතරක් අහිමි වෙන්නේ කහන්න දෙයක් දැක්. ළමයෝ මූ ඉස්කෝලේ ගියේ ඉඳි කියලා බලපන් මේ ළමයෝ කියලා ලියා ගන්නවත් දන්නේ නැහැ. බලලා මේක හැටි. ඉස්කෝලේ කියන මේ දුකත් ඇත්තේ ඉන්නවා. ළමයෝ කියලා ලියා ගන්න දන්නේ නැහැ ළමයෝ. පොඩි පහකු. තාවුලට මේ මොකද මේ? ඔන්න මචං මැරයෝ ඉන්නවා. මෙන්න මැරයෝ. රියල් දඟයා. අර අරාබිකරේ තියෙන මුදල් ලේඛකයෙක් රියල් මම හුරතල් වැඩි නිසා නෙමෙයි ඔක්කොම. මොකද කිරිකෝළු හුරතලේ නාහෙට අහන්නේ නැති එකා. කිරිකෝළු හුරතලේ. මූ තාම කිරි බොනවද දන්නේ. මේ කවුද මම මේ කිරි සොප්පියම ගන්න මේ වලට. මුටි ඉංග්‍රීසි බෑ. හුරතල් වැඩි නිසා ඔක්කොම කියලා දාලා තියෙනවා. මේ මූ හුරතල්ද කියහන්කො මේ මූ බඩ හුරතල් පාටක් පේන බලන්නේ. මූ නිකන් අර සෝමාලියාවට පාන් දාලා ඉවරලා පාන් කැල්ලක් ඇහිනගෙන ගාපු නිකන්ට එක්ක ඊයා. කුයින්නාද මන් දන්නේ නැහැ මේක. 아무තු යෝගින් මේ තාව එකෙක්ගේ මොකද ෆොටෝ එකක් දාලා දිනවා මොකක්ද දන්නේ නැහැ. ඒකට පස්සේ ගිහිල්ලා බලමුකෝ ඒක. සති හිමි වූ කල අහිමි වූ කල විඳවීම මොකක් හරි ඉන්නක් දාලා මේ සතිය කියලා දාන්න මොකක්ද දන්නේ නැහැ. වෙද්ද මේ ඌත් දාලා තියෙන මොකක් හරි කුක්කු බෝලේ කේස් එකක් එන්නට ඕනේ. බලමු ගිහිල්ලා. හරිනේ රගන්න චරිත අතර නිහඬම චරිතය. මූ පරින්නේ NS එකක්ද? නෑනේ MP15 එකක්ද? 390 KTM එකක්. මූට KTM එකක් තියෙන්නේ. මේ වුණාට මූ වෙන්න බෑ මිස්ටර් බෝයි මේ එඩිට් එකක් මේක න. ඇඩ්මින් ඕල්ඩ් කින් ලොකු අෂු. ඇඩ්මින් ඕල්ඩ් කින් මූ කොහෙද මූ රජ කරේ පොළොන්නරුවේද අනුරාධපුරේද දඹදෙනියේද කෝට්ටේද ගියාන්කෝ. මම මූ පෙළපතක දැකලා නෑ. ඉතිහාසෙට කියා දීලා තිබෙන්නේ. අශුභබා ඔටෝසේව ලොකු අශුභබා බෝලේ මගේ ලොකු අශුභබා බෝලේ මගේ කින් ලොකු අශුභබා ඔටෝසේව ලොකු අශුභබා බෝලේ මගේ කින් ඕල්ඩ් මොනවද උත්තමයි අශුභබා ඔටෝසේව ගාලා ඉන්න මැනුවල් කැරියෙක් කියලා මම හිතුවා බලද මොටෝ කැරියෙන්නේ පුදුම හැත්ත ඉන්නවනේ මේකේ අනේ මන්ද ගයිස් ගන්න දැන් අපි යන් ගෲප් එක ඇතුලේ මොනවද වෙච්ච එකේ වෙලා තියෙන සාකච්ඡා කියලා පොඩ්ඩක් බලන්න. මම මේක ඇතුලේ ගිහිල්ලා පොඩ්ඩක් පොඩි සොමියක් ගත්තා. අපි යටින් උඩට බලාගෙන යන්න. මොකෙද්ද මේ බල්ලෝ ගහමු දාන්නේ. බල්ලෙක් මිනිස්සෙක්ට හුරතල් කරන්න තියා. මිනිස්සයෝ බල්ලෙක්ව හුරතල් කරන්න දියා මිනිස්සෙක්ට. මේ සඳමාල් කියන්නේ ගෑනුෙක්ව වලි ගහපු එක නේද? මෙන්න බලාගන්න සඳමාල් කියන කෙනා. මම දන්නේ සඳමාල් කියන්නේ කවුද කියලා. මූ වෙන නාකි ඩයල් එකක් වගේ මම වෙන එකක් බැඳලා ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉතින් ඉවරලා ගෑණි දාලා ගිය ඩයල් එකක් වගේ වෙන්නේ. බිල් වෙන්දබුවක් ඒ ඩයල් එක කොහොම හරි ගෑනුත් එක්ක වලි ගහපු සීන්නක් තියෙන්නේ. මං හිතන්නේ ගෑනුට කොහොමද පින් කියලා මොන හරි කියන්නේ යන්නද. මේ වගේ උන්ගේ පරිස්සම් එක. ඉතින් ගෑණි දාලා යන සාධාරණයි. ඉතින් උඹලා කියනවා හරි. බට් බයි ද වේ මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මොනවද බං මේ නම කියලා කියන්නේ. දන්නේ මම මේ පොඩ්ඩක් ඔය ආතල්ලයක් ගන්න කියලා ගෲප් එක ඇතුලේ කියලා චැට් කරා පොඩ්ඩක්. මේගොල්ලන්ට කියන්න පොඩ්ඩක් හරියන්නේ නැත්නම්. මම මචං මේ YT එකට දාන්න පොඩි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගත්ත මේ වීඩියෝ එකේ මේ කියන්නේ මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරා පොඩ්ඩක් මේක ඇතුලේ ඉන්න උම චුට්ටක් රෙකෝඩ් එකක් දාලා උම චුට්ටක් රියැක්ට් කරලා මේ මගේ එකේ ඉන්බොක්ස් එකටත් ඇවිල්ලා තියෙනවා මම ඌරුවත් ගිහලා හම්බෙලා හරි මූ ආවේ මම මොකක් හරි දාපු වොයිස් එකට අපි වොයිස් එක කාලේ මුලින්ම කියලා හරි මේක තමයි වොයිස් එක පොරේකටවත් හැපිලා තැරි ගහේ යන්නේ නැද්ද කියලා බලවල් බුකු ඒ ඔයා කාවසන් අනිවාර්යෙන් මචං මගේ වොයිස් එක මෙන්න මගේ වොයිස් එක කැපෙන් ගන්න කොහෙද පොන්නේ යන්නේ මෙහාට වරන් පාර වගේ තිබෙති පේරනකොට තෝගේ අම්මට හුගල කරලා හුච්චිතෝ රාගහ කිච්චත් රීටේක කපගෝක තීන් කතල පට්ට තෝගේ අම්මගේ හුත නිසල වෙන්න හුකා ගන්න එපා උත්තර කසලෝ බනවා කැරියේ කසලත් ඩස්බින් එකක් කියලා ඉවත් දන්නේ රටාලේ මගේ අම්මට හුකන්න කැටවේසිගේ මුඩුකු කැරේ තෝගේ අම්මට හුකෝ ගන්න එපා හරද නපරමාවක පත් වෙන තස්ස කාපන් තෝද කපවිත කුණු වත්ත වගේ තියෙන හුත සුනක බත්තන් විරටාලේ උපරිපත්තර යාලක දාසම්බ පරියමන පස්ස අවස්ථාවදලා අවිදානත්ත දේශසබ්බ විහෙජත සංචිත සුල්තර යුවති වගේ ඉන්න දියමානි වානිතාවේකි මවිත කරන කේ හරද තෝගේ අම්මට හුකන්න
සාදු ගාතාවකුත් කිව්ව මැද්දෙන් කුණාට කින් ඉවර කරේ. අම්මෝ ඔන්න ඔය වොයිස් එකට මම දැම්මා මෙන්න මේම වොයිස් එක. ඒ ඔය ආකා මචං අනිවාර්යෙන් මචං බණ පොතක් ළඟ තියාගෙන ඉන්න මචං ඈ. ඔකට පව් බිරෙනවකෝ ඔය කියන කතාව වලට. මොක බලසංකෝ මම බොරුද කියන්නේ කියලා ඔක පාරේ යද්දි ටිපර් එකකටවත් හැප්පිලා තැරි ගහේ යන්නේ නැද්ද කියලා බලලා මම ඔන්න ඕක කිව්වා. ඔන්න ඕකට තමයි ඊට පස්සේ වොයිස් එක දානවා මට දාලා මට දාලා දෙන්න. තොපලද කොන්ට මොනවාද බං මාවත් කැරි කරවා මේ වා බලන්න මෙන්න මේ ඩෙමෝ කියලා දාගෙන ඉන්න මෙන්න මෙයාවත් කැරි කරලා දෙන්න කවුරු හරි ගිහිල්ලි කරලා මම දාන්න නම්බර් එක මෙන්න මෙයාවත් කැරි කරන්න කියලා දාලා දෙනවා මෙන්න මෙයාවත් කැරි කරලා දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට බාරයි මුගේ නම මොකක්ද දාලා තියෙන්නේ මාව සේව් කරලා දෙන්න ක්‍රෑෂ් ඩෙමෝ ආ මේ කියවන්න පුළුවන් මගුලක් දාගනින් බං හරි අපි කොහෙද හිටියේ මෙන්න මෙතන හිටියේ මං වැඩ කරන ගමන් කබ්බෝ ඉන්නේ. පොත් තරම් පුක දෙන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ මම බණ පොතක් කරගෙන තමයි වොයිස් එක දාන්නේ. මං ඒකට දැම්ම මෙන්න මේ වොයිස් එක. මට ෆෝන් අරගෙන පුක දෙන්න වෙලාවක් නැහැ බං. මම මේ කම්පියුටර් එකේ දාගෙන ඉන්න බං. උඹලා කියන ඒවා ටික ඔක්කොම බලාගෙන කරගෙන ඉන්නවා. මම රියැක්ට් කරන්නේ ටික. උඹ මොකද්ද? මොකද්ද බං අර ඩීප් එක හાર્ඩ්වෙයාර් කියලා දාගෙන ඉන්නේ. උඹ මොනවද කම් කරද? උඹ බෝනික්කා මදුවා කියලා දාගෙන උඹ සෙක්ස් ටොයි එකක්ද බං? වර්ක් හાર્ඩ් අඩෝ ව කාඩ් වලට වැඩක් නැහැ නේ ඔබට මොලයක් නැහැ නේ මම බාබු ගොබ්බේ ඉන්න මම ෆයිටින් කර ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ එහෙමද කියලා දාලා තියෙනවා. එහෙමද නෙමෙයි ඒමද. සිරා කියන්නේ මචං ඈ. ඔබදර බණ පොතක් දාගෙන ඉවර වෙලා මොනවද කියවලා තිබ්බේ? මොකද්ද බං මේ කාම සූත්‍රය? ඉතින් මං ඇහුවද ළමයි ඔයා වැඩද කියලා. පුදුම කර්මයක්නේ දෙන්නේ. මුගේ ඩීවී එක අපි කියලා බලමු. මුගේ නම මොකද්ද කියලා. හරි බෝනිකා මදුවා ඔය ඉතින් ලොකු නින්ජා යාරිම නමත් ඒ නින්ජා කෙනෙක් යකෝ ඔය කාඩ් එතකොට මුගේ නම බෝනිකා මදුවද නැත්නම් ලොකු නින්ජාද ස්ටිල් අනොන් ඒක මලක් නිසා මිස් වෙනා මල්වත් මොන මල්ලක්ද ගැනත් දන්නේ නැහැ කියන්නේ මරුට හැරගන් ඉන්නේ බෝනිකා කියලා දාගෙන මට තාම ප්‍රශ්නයක් මූ ඇත්තර මේ හික්ස්ටෝ එක දිගින් කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා හොයලා බලන්න ඕනේ පස්සේ